Good morning, Lemai. Hello, good morning ඔයාලා හැමෝටම. ඔයාලව සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අපි දුර ගමනක් යන්න තමයි මේ හදන්නේ. උදේ පාන්දර නැගිනකොට 12:30 වගේ වෙලාව. ඊට පස්සේ අපි ගෙදරින් 2ට වගේ ආවේ. අපි යන්නේ මේ ලොකු තාත්තලාගේ අක්කා බලන්න යන්න. ඊට පස්සේ අපි මේ පළවෙනි පාරට අක්කා බලන්න යන්නේ. මේ ගමට අපි නංගි යන්නේ නැහැ. අනිත් අය කට්ටියම යනවා පවුල කට්ටිය. අපි කට්ටිය යනකොට හොඳටම වැස්ස පටන් ගත්තා. වැස්ස ගොඩක් වෙලා තිබ්බේ නැහැ. ටිකක් උදේ වෙනකොට වැස්ස අඩු වුණා. මම මේ වොයිස් එක දාන්නේ පස්සේ. ගෙදරින් එන වෙලාව නම් වැස්ස නැහැ. බස් එකට නැගලා ටිකක් දුර ආවට පස්සේ තමයි වැස්ස පටන් ගත්තේ. ගමන ඉක්මන් වෙන්නත් එක්ක හයිවේ එකට දැම්ම වාහනේ. වැසත් එක කම්මලෙත් නිසා මම ටිකක් හොඳට නිදාගත්ත බස් එකේ. ඔන්න දැන් නම් ඉතින් වැස්සත් පායලා හොඳටම උදේ වෙලා. එක දිගටම එන බස් එකේ එන එක අමාරු නිසා අපි විනාඩි 10කට වගේ මෙතන නතර කරා බස් එක. නතර කරලා ටිකක් වෙලා බහැලා ඉඳලා තමයි ආයෙත් ගමන යන්න පටන් ගත්තේ. ඔන්න දැන් නම් ඔයාලට පොඩි අයිඩියා එකක් ඇති අපි කොයි වගේ පැත්තකද ඉන්නේ කියලා. මේ අනුරාධපුර පුනේව රේල්වේ ස්ටේෂන් එක තියෙන හරිය තමයි ගෙවල් තියෙන්නේ. හරියටම අපි යනවා. අපේ මේ ගෙවල් වල ඉඳන් කිලෝමීටර් 300ක් වගේ දුරක් තියෙනවා මේ මෙහෙට. ජෙෆ්නා වල ඉඳන් පුනේවට කිලෝමීටර් 100ක් වගේ තියෙනවා. පුනේව රේල්වේ ස්ටේෂන් එක ළඟ තමයි ගෙදර තියෙන්නේ. ගෙදර ඉඳන් ලොකු දුරක් නැහැ. පයින් යන දුර තියෙන්නේ ස්ටේෂන් එකට. බස් එකේ මේ යන එක නම් ලොකු ප්‍රශ්නයක් නැහැ. ඒක දිගට වාඩි වෙලා යන එක තමයි ටිකක් අමාරු. දැන් නම් ටිකක් බඩගිනි. අපි කට්ටිය කන්න මග නතර කරා. නතර කරලා ඊට පස්සේ ආයෙ ගමන යන්න පටන් ගත්තා. උදේ ආවේ 12 ගානකට වගේනේ ගෙදරින්. ඒක නිසා ටිකක් බඩගිනි. උදේට කාලා ආවෙත් නැහැ. කට්ටිය සින්දු කියන්න පටන් ගත්තා. මාත් ඉතින් ඒකට පොඩි සපෝට් එකක් දුන්නා. ඔහොම තමයි ඉතින්. ඉස්සරහට බලාගෙන ඉන්න අපි මොනවද කරන්න කියලා බලා ගන්න පුළුවන්. අපි වැවක නාන්න යන්න හිතාගෙන ඉන්නවා. ඒ වගේම වැව බලන්න යන්න හිතාගෙන ඉන්නවා. ඒ යාළුවා ගෙදර ළඟම තියෙනවා වැවක්. ඒ වැව හිඳිලා කියලා කිව්වා මේ දවස්වල නම්. බලාගෙන ඉන්න ඉතින් වීඩියෝ එක ඉස්සරහට අපි මොනවද කරන්නේ කොහෙටද යන්නේ කියලා යාළුවාට බලා ගන්න පුළුවන්.
දැන් නම් ලොකේෂන් එකට අපි ටිකක් ළඟයි. බස් එකේ එක දිගටම ඇවිල්ලා ඉතින් නිදාගෙනත් ආවනේ. ඒක නිසා මගේ කොණ්ඩේ ටිකක් කවුල් වෙලා. දැන් නම් ඉතින් ටිකක් විලවලකට ඉන්නවා කියලා පේනවා. මැදවච්චිය ටවුන් එක හරියදී බස් එක චුට්ටක් නතර කරා බඩ වගේක් ගන්න තියෙනවා. ඒ ටිකත් ගන්නත් එක්ක. ඒ වෙලාවේ මම බස් එකෙන් බැස්සා බහැර ටිකක් වෙලා එළියට වෙලා හිටියා. මේ ඇත්තටම කිව්වොත් බස් එකේ එක දිගට ඉඳගෙන ඉන්න මට චුට්ටක් එපා වෙලා වගේ තිබ්බේ. විනාඩි 15ක් වගේ ටවුන් එකේ හිටියා. ඊට පස්සේ දැන් නම් ලොකේෂන් එකට ළඟයි. ඔන්න දැන් තමයි අපි ගෙදරට ආවේ. අම්මෝ හරිම මහන්සි. ටිකක් කළා ඉඳලා එයාලා අපිට කිරිබත් හදලා තිබ්බා. මේ සම්මෝල එක නම් මාරම රසයි. ඊපස්සේ කිරිබත් කාලා හැම මේ අපි කට්ටිය වැව බලන්න ගියා. එයාලගේ ගෙවල් ළඟම වැවක් තියෙනවා. වැව නම් මේ දවස්වල හිඳිලා. හැබැයි ඉතින් තව වැව තියෙනවා. අපි වැවේ නාන්න බලාගෙන තමයි ආවේ. වෙන වැවකට අපි යනවා නාන්න. තව ටිකකින් යන්නේ. වැව හිඳිලා හින්දා මේක නාන්න බැහැනේ. මාරම සැරහුළඟක් එනවා මෙතනට. ඉස්සෙල්ලා අපි අවුරුද්දකට සැරයක් වගේ එවෙනවා අනුරාධපුරේ. කියන්නේ ට්‍රිප් එකක් එනවා. අවුරුද්දකට නැතත් අවුරුදු දෙකකට සැරයක් හරි සාමාන්‍යයෙන් එවෙනවා. ඒ එනකොට ඉතින් හැමතැනම ඇවිදිනවා. නාන්න යනවා. මේ ඉතින් මාරම ආසයි. ඊළඟ අවුරුද්දේ ආයි ජෙෆ්ට ට්‍රිප් එකක් යන්න හිතාගෙන ඉන්නේ. අපි මෙහෙට එනකොට 10:45 වගේ වුණා. දැන් ඉතින් අහපවුම් ගෙදරට යනවා බලලා ගිහිල්ලා කනවා. කාලා තමයි නාන්න යන්න හිතාගෙන ඉන්නේ. වැවට චුට්ටක් දුර යන්න ඕනි. කන එක එහෙම වීඩියෝ ගන්න බැරි වුණා. ඇත්තටම ගොඩක් බඩගින්න හිටියේ. කාලේ වෙර වෙලා වුණ දැන් නාන්න යන වැව ළඟට ආවා. අක්කා ඇමරිකාවේ ඉන්න අයියලගේ තාත්තා කිව්වා මේ වැව නම් ටිකක් ගැඹුරුයි වගේ කියලා. ඒක නිසා අපි වැඩි ඈතකට යන්නේ නැතුව ලොකුට පීනන්නත් බැහැ. ඇත්තටම කිව්වොත් මට නම් ලොකුට පීනන්න බෑ. චුට්ටක් පුළුවන්. ඒ නිසා වැඩි ඈතට යන්නේ නැතුව අපි කට්ටිය ළඟ නාන්න මේ පුළුවන් තැනකින් අපි කට්ටිය නාලා ආවා. දැන් දවල් නිසා ගොඩක්ම රස්නේ. ඒක නිසා මම වැවට බහිනකම් ඉවසිල්ලක් නැතුව තමයි හිටියේ. ඔයාලට පේනවද වැව එහා පැත්තෙන් ට්‍රේන් එකක් යනවා. ඒක මාරම ලස්සනයි ඈතින්දන් බලාගෙන ඉන්නකොට. මේ වැව නම් හිටලා නෑ. ඒක ගොඩක් වතුර තියෙනවා. ගොඩක් ලොකුයි මේ වැව. ඉතින් දැන් නාලා ඉවරයි. අපි කට්ටිය පැය භාගයක් වගේ අපි නෑවා. වතුර හිටියා. ගොඩක් කළා හිටියේ නෑ. අපි ගෙදරට ආවා. දැන් නම් ටිකක් හවස් වෙලා. දැන් නම් 2-3ට වගේ ඇති වෙලාව. අපි එනකොට යාලා කිරිතේ හදලා තිබ්බා. දැන් වෙලා
තේ ගාම කෑවා අපි. ඒ කියන්නේ ඉදි තේක බීපු ගාම කෑවේ නැහැ. ටිකක් කළා ඉඳලා තමයි කෑවේ. කාලා වෙලාසනේ නිදාගෙන තමයි උමනාව තිබ්බේ. හැමෝටම good night. හෙට උදේට හම්බ වෙමු. හෙට අපි ඇවිදලා කළා තමයි ගෙදර යන්න හිතාගෙන ඉන්නේ අනුරාධපුරේ. good morning. දැන් උදේ 6:05 වගේ විතර හිටි. උදේ පාන්දර කෑවා. කාලා අපි උදේ පාන්දර මෙහෙන් යනවා. සුදු එකක් ඇඳගත්තා. උදේ පාන්දරම අපි ගෙදර යන්න කලින් රුවන්වැලිසෑයටයි ශ්‍රී මහා බෝධියටයි මේ ළඟ පන්සලක් තියෙනවා. ඒකටත් යන්න හිතාගෙන ඉන්නවා. ඒ පන්සල ලස්සනයි කියලා කිව්වා. ඒකටත් ගිහිල්ලා තමයි ගෙදර යන්නේ. බෑග් එක ලෑස්ති කරා. යන්න කලින් කට්ටිය බර කතාවක වගේ කට්ටියත් එක්ක ඉතින් කතා බහ කරලා ආයිතින් කාලෙකින් වෙන්නේ කතා බහ කරලා මේ ආනන් චුට්ටක් ලැජ්ජයි. එයා මේ ආපු මුල්ම දවසේ අපි ළඟටවත් එන්නේ නැහැ. ලැජ්ජාවේ හෙට මෙහෙට යනවා. යන්න අන්තිම දවසේ අපි යන්න හදන හින්දාද මන් දන්නේ අපි ළඟට ඇවිල්ලා එයා මේ ඒ කියන්නේ එයාට කතා කරන්න බැරි වුණත් අපි ළඟට ඇවිල්ලා මේ හිටියා. අපි යන්න හදන හින්දාත් දන්නේ. අපි දැන් මේ ආවේ සිම්බැස්සගල විහාරයට. මේ ගල උඩටම අපි යනවා. යන්න ඕන. උඩ තියෙනවා මේ චෛත්‍යයක් තියෙනවා. තව මේ කුටි දෙකක් තියෙනවා බුදු පිළිම තියෙන. මාරම ලස්සනයි. උඩට ගියන් පස්සේ උදේ පාන්දරම නිසා වැඩි අවුවකුත් නැහැ, වැඩි සෙනගකුත් නැහැ. මේ හරිය වැඩි වාහන තදපදයකුත් නැහැ. ඒක නිසා හරිම නිස්කලංක පරිසරයක් තමයි තියෙන්නේ. මම ඔයාලට පෙන්නන්නම් උඩට ගිහිල්ලා ඒ view එක මාරම ලස්සනයි. තව ටිකක් උඩට යන්න ඕනි. උඩටම යන්න ඕන. වටපිටාව පේන්නේ ගස් කොළන් විතරයි. ගස් කොළන් පේනවා. මැද මේ උඩටම තියෙනවා ගල් පොත්තමේ.
ඉස්සෙල්ලාම තිබ්බේ ඒ බුදු පිළිමෙත් එක්ක ඒ බුදු කුටිය. ඊට පස්සේ පඩිපෙළ තියෙනවා උඩට නැගගෙන යන්න. ඊට පස්සේ ආයෙමත් තියෙනවා බුදු කුටියක් සයිඩ් එකේ. පේනවනේ උඩට මාරම ලස්සනයි. අහස විතරයි පේන්නේ. පේනවා නේද ඈතට පේන විදිහ ගල උඩට. මං කිව්වේ කලිනුත් මේ වටේම ගස් කොළන් ටික විතරයි පේන්නේ. අහස පේනවා ලස්සනට. තැනින් තැන අරලිය ගස් දෙක තුනක් තියෙනවා. මං හිතන්නේ චෛත්‍ය වටේටම අරලිය ගස් සිටවලා තියෙනවා. කට්ටිය දැන් පහළට බහිනවා. අනිත් අය පහළට ගිහිල්ලා නිසා පික්මන්ටින්මන්ට පහළට බහැලා බස් එකට ආවා. අක්කලාගේ ගෙවල් වල එහෙ peer තිබ්බා. ඒ peer අපි කඩාගෙන ආවා. ඔන්න ඊළඟට දැන් අපි යන්නේ රුවන්වැලි සෑයටයි ජයශ්‍රී මහා බෝධියටයි. පොඩි දුරක් තියෙන්නේ, ලොකු දුරක් නැහැ. මෙතන මේ හරිය කැම්ප් එකක් තියෙනවා, හමුදා කැම්ප් එකක්. කත් පහු කරගෙන අපි දැන් මේ යනවා. ඉස්සෙල්ලාම අපි යන්නේ රුවන්වැලි සෑයට. ඊට පස්සේ ජයශ්‍රී මහා බෝධියට යනවා.
හිටියේ උදේ පාන්දරම එන්න. හැබැයි ඉතින් පොඩි වෙලාවක් අපිට පරක්කු වුණා. අද ඉරිදා දවසක් නිසා ගොඩක් සෙනග ඉන්නවා. ට්‍රිප් යන අයයි ගොඩක් අය එනවනේ ඉතින්. බස් එක රුවන්වැලිසෑය ඉස්සරහා නතර කරන්න තිබ්බ තැනකින් අපි නතර කරලා මල් ගන්න ගියා. මල් අරගෙන අපි දැන් මේ රුවන්වැලිසෑයට යන ගමන් තමයි ඉන්නේ. අපි කට්ටිය රුවන්වැලිසෑය වටේ ගිහිල්ලා මල් තියලා මල් පූජා කරා. මල් පූජා කරලා ටිකක් වෙලා ඉඳලා තමයි ජයශ්‍රී මහ බෝධියට ගියේ. දැන් අපි මේ යන්නේ ජයශ්‍රී මහ බෝධියට. මල් පූජා කරලා ඉවර වෙලා අපි කට්ටිය බස් එකට ආවා. අපිට ඇස්සේ යාළුවෝ දෙතුන් දෙනෙකුත් හම්බුණා. මෙයාලා මල් කනවා, නෙළුම් මල් කනවා. මම මෙහි ආපු ගමන මතක් වෙන්නත් එක්ක පොඩි බ්‍රේස්ලට් එකක් ගත්තා. මං ගත්තට වැඩිය දාන්නේ ආසාවට ගත්ත මට ඒකට ආසෙත් වුණා. අපි කෑම මේ අරගෙන ආවේ. දැන් අපි මේ කන්න තැනක් හොයන්නේ. වැවක් තියෙනවා මෙතන. එතන ඉඳන් අපි කාලා හිම තමයි ගියේ. අපි කට්ටිය මෙතෙන්දී කාලා මගින් මේ පළතුරු ගන්න අතර කරා. පැණි පුහුණු සියමලයි ගත්තා. ඊට පස්සේ අපිට මාරඩක් වුණා. බස් එක මගදී කැඩුනා. බස් එකේ රෝදක ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. ඊට පස්සේ අලුත් රෝදයක් දාගන්න වුණා. අලුත් රෝදයක් දාලා ඒක ඒ වැඩේ වෙන්න පැයක් වගේ අපිට එතන
පරක්කු වුණා. ඊට පස්සේ අපි එහෙමම කෙලින්ම ගියා. ගිහිල්ලා ආයෙ මග නතර කරා රැට කන්න මොන හරි ගන්න. ඉතින් ඔහොම තමයි එදා දවස් දෙක ගෙවුනේ. ඉතින් අතට ගිහිල්ලා එන්නම්. ඒ වගේම මගේ YouTube channel එක subscribe කරන්න, channel එක like, comment කරන්න සහ share කරන්න අමතක කරන්න එපා. තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. හැමෝටම goodbye.